අන්න දැන් මාදල් අදින තැනට ආවා මේ හරිය දැන් ගල් දාන්න වෙනවා මොකද නැත්තම් මූද කාදනය වෙලා තියෙන්නේ ආණ්ඩුව ඉතින් බලා ගන්න ඕන ඒක නැත්තම් වාරකම් එද්දී සම්පූර්ණම මේ පාර ගාවටම යයි වතුර පාර අර මාරවිල හරිය ගල් දාලා තියෙනවා වගේ මේ හරියටත් හලාවත මේ අඹකන්ද විල පැත්ත නැත්තම් ඉතින් පාරත් ඉවරයි ගිහිල්ලත් ඉවරයි පාරේ ඔන්න තියෙනවා පාර මෙන්න තියෙනවා මූද එතකොට ගල් දැම්මේ නැත්තම් වාරකම් එද්දී පාර කිට්ටුවටම රැල්ල ගහනවා ඕකයි තත්ත්වය අර හරිය ගල් දාලා තියන්නේ අර පේන්නේ අර තියෙන්නේ මේ හරිය ගල් වැටි තියෙනවා මේ හරිය ගල් දැම්මත් ඉතින් ඉවරකම් මාත්‍ර එච්චරම බලපෑමක් එන්නේ නැහැ කියලා හිතන්නේ දැම්මේ නැත්තම් වාරකම් එද්දී සම්පූර්ණම පාර කිට්ටුවටම රැල්ල එනවා ඒකයි තත්ත්වය වාරකම් පටන් ගන්නවද මේ යන්නේ අප්‍රේල් මාර්තු 20 වාරකම් පටන් ගන්නවා අප්‍රේල් මැයි ජූනි වගේදී ඔකට තව මාසෙකමාරක් විතර වගේ වාරකම් පටන් ගන්නවා එතකොට ඉතින් මේ වගේ නෙමෙයි ඉතින් මාර ඉදිරිය සරයි වතුර පාර ඒක නිසා ගල් ඇටියක් අනිවාර්යයෙන් මෙන්න ඔය හරිය යන්න ඕන ගල් ඇටිය ගල් ඇටියෙන් තමයි වතුර පාර බ්ලොක් කරලා හිටින්නේ ඇටිය නැහැ කියන්නේ ඉතින් ගල් ඇටිය නැහැ කියන්නේ වැලි ඔක්කොම කඩාන පල්ලයට යනවා මේ නූතන මේ මීට අවුරුදු කාමාරකට වගේ එන්න එද්දී මූද මේ තා පල්ලෙහා තිබුණා දැන් මේ කාදනය වෙලා පාර ගාවටම එන සයිස් එකක් තියෙනවා ඉතින් මෙතන ඉඳලා සෑහෙන දුර ප්‍රමාණයක් තියෙනවා ගල් ඇටියක් දාන්න ඒක අනිවාර්යෙන් කෙරිය යුතු වැඩක් නැත්තම් මේ හරිය සම්පූර්ණම කාදනය වෙනවා ඕකේ අද මාදල් අදින බලමු මොකද වෙන්නේ කියලා අති තුනකට ඉස්සෙල්ලා පාඩුවක් ඇදලා තිබ්බා අද මොනවා වෙයිද දන්නේ බලමු එහෙනම් අපි ගියා